හලෝ ගයිස් කොහොමද ඔයාලට? අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ සාර්ථක වෙන්න නම් තමන්ගේම බලය වෙන්න ඕනි කියන මාතෘකාව ගැන. ඉතින් මම අද ඔයාලත් එක්ක සරල පුරුදු 6ක් ගැන තමයි කතා කරන්න යන්නේ. පළවෙනි එක තමයි තමන්ගේ වගකීම් තමන්ම බාර ගන්න ඕනි. ඒක මම විස්තර කරලා ඔයාලත් එක්ක කතා කරන්න. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ තමන්ට හොඳ වගේම නරක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් ඕනම වෙලාවක. ඒ වගේ වෙලාවකදී හොඳ ප්‍රතිඵලයක් ලැබුණත් නරක ප්‍රතිඵලයක් ලැබුණත් අනිත් අයට ඒක දොස් පවරන්නේ නැතිව ඒ වගකීම් තමන්ම බාර ගන්න ඕනි. දෙවෙනි ටොපික් එක තමයි කුඩා පියවර වලින් පටන් ගන්න එක. ඒක ටිකක් පැහැදිලි කළොත් එහෙම තමන්ගේ ඉලක්කවලට අද දවසේ ඉඳලම කුඩා දේකින් පටන් ගන්න ඕනි. ඒක ටිකක් මම පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ තමන්ගේ මොකක් හරි අනාගත බලාපොරොත්තුවක් තියෙනවා නම් ලොකු ඉලක්කයකට යනවා නම් දිනපතා කුඩා දේකින් තමයි අපේ දේවල් පටන් අරගෙන යන්න අවශ්‍ය වෙන්නේ. තුන්වෙනි කාරණාව තමයි නිතරම ඉගෙන ගන්න. ඉගෙන ගන්න කියන එකෙන් අපි අදහස් කරන්නේ පොඩි දෙයක් හරි මොන හරි අපි කරන දේයින් අපේ ජීවිතයට ගන්න යමක් කරන්න. හැමතිස්සෙම මොන හරි අත්හදා බැලීම් කරන්න ඕනම දෙයකින් ජීවිතයට අපිට ඉගෙන ගන්න යමක් ලැබෙන දේවල්ම කරන්න. ඒක තමයි තුන්වෙනි මාතෘකාව. ඒ මාතෘකාව ටිකක් අපි විස්තර කරොත් එහෙම ඔයා නිකන් ඉන්න ඕනම වෙලාවක පොතක් බලන්න පුළුවන් ටයිම් එකක් තියෙනවා නම් පොතක් බලන්න. ඒකෙන් තමන්ගේ ලයිෆ් එකට මොන හරි ගන්න දෙයක් තියෙනවා නම් ගන්න පුළුවන්. මොන හරි දැන් ගොඩක් සෝෂල් මීඩියා පාවිච්චි කරනවානේ. එතකොට මොන හරි වීඩියෝ එකක් බලනවා නම් තමන්ගේ ලයිෆ් එකට මොන හරි දෙයක් ගන්න පුළුවන් වීඩියෝ එකක් බලන්න. ඕනම වෙලාවක තමන් අපි මේ ලයිෆ් එක ඉස්සරහට යනකොට අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් අපි කරන්න පොඩි ටයිම් එකක හරි උත්සාහ කළොත් ඇත්තට මේක ගොඩක් වටිනවා. හතරවෙනි මාතෘකාව තමයි අසාර්ථකත්වයට බය වෙන්න එපා කියන මාතෘකාව. අපි ඒ ගැනත් පොඩක් විස්තර කරලා බලමු. ඒ ගැන අපි කතා කරනවා නම් අපේ ජීවිතේ ඉස්සරහට යනකොට අපිට වැරදෙන තැන් එන්න පුළුවන්. හැබැයි ඒ තැන්වලදී අපි බය වෙන්න හොඳ නැහැ. අපි බය වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපේ ජීවිතේ අපිට මොන හරි නරක එක්ස්පීරියන්ස් එකක් ආවොත් එහෙම බෑඩ් එක්ස්පීරියන්ස් එකක් ආවොත් අපි ඒ තැන්වලදී අසාර්ථක වෙන්න හොඳ නැහැ. ඒ දේවල් වලට අපි බය වෙන්නත් හොඳ නැහැ. හොඳ වගේම නරක ඕනම එක්ස්පීරියන්ස් එකක් අපේ ජීවිතේ අපිට ලැබෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් වලදී අපි අසාර්ථකත්වය ගැන කතා කරේ. එතකොට අසාර්ථකත්වයට අපි බය වෙන්න ඕනේ නැහැ. අපේ ජීවිතේ අපි ෆේස් කරන්න එන ඕනම ප්‍රශ්නකදී බය නැතුව අපි මුහුණ දෙන්න ඕනි. අන්න ඒක තමයි මේකෙන් කියවෙන්නේ. අපිට අපේ ජීවිතේ මොනවාම හරි ජීවිත අසාර්ථක වෙන දෙයක් ආවොත් එහෙම ඒ අසාර්ථක වෙන හේතුව හොයන්න, ඒ හේතුව හොයාගෙන ඒකට ගන්න ඕන ඉතිරි ක්‍රියාමාර්ග ගන්න ඕනි අපි. එතකොට අපිට ඒක අපේ ලයිෆ් එකට හොඳ පාඩමක්. මොකද අසාර්ථකත්වයක් ආව කියලා අපි ජීවිත කාලෙම ඒ තැනම ඉන්නේ නැහැ. අපිට පුළුවන් ඒ වැරදිුණ තැන හදාගෙන ඉදිරියට යන්න. මොකද දැන් සාර්ථක වෙලා ඉන්න බොහෝ අය කලින් අසාර්ථක වෙලා හිටපු අය වෙන්න පුළුවන්. පස්වෙනි මාතෘකාව තමයි කාලය කළමනාකරණය කරගන්න. ඇත්තටම කාලය කළමනාකරණය කරගන්න කියන මාතෘකාව ගැන කතා කරනවා නම් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. මොකද කාලය කියන එක යනවා අපිට තේරෙන්නෙම නැහැ. අපිට නොදැනීම කාලය යනවා. අපි දවසක් ගත්තොත් අපිට නිවාඩු දවසක් කියමුකෝ. අපි නිවාඩු දවසක් ගත්තත් ඒ නිවාඩු දවස වුණත් අපිට හිතා ගන්න බැරි වේගෙන් අපිට යනවා වෙන්න පුළුවන්. සහ අපි ඕනම කෙනෙක් දැන් ගොඩක් සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය දාලයවල භාවිතා කිරීම වැඩි. ඉතින් ඒ වගේ දේවල් වලින් එයා පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඕන කෙනෙක්ට ස්ට්‍රෙස් එක නැති කරගන්න ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැන් ගොඩක් අය ඕන වෙලාවට එපා වෙලාවට හැම වෙලාවෙම පාවිච්චි කරනවානේ. ඉතින් සමහර වෙලාවට අපි නිකරුණේ වැය කරනේ කාලයේ අපිට අපේ ජීවිතයට ගන්න පුළුවන් දෙයක් මොන හරි ඒ ටයිම් එකකින් අපිට කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ නිසා කාලය ඇත්තටම කළමනාකරණය කරගන්න ඕන. මොකද හරිම කෙටි කාලයක් තමයි අපි ජීවත් වෙන්නේ. ඒකින්ද ඒ ලැබිලා තියෙන ජීවිතේ හරිම ඉක්මනට අපිට නොදැනීම ගත වෙලා යනවා. ඉතින් ඒකින්ද ලැබිලා තියෙන කාලෙන් ප්‍රයෝජනවත් දෙයක් ගන්න ඕනි. ප්‍රයෝජනවත් විදිහට ජීවත් වෙන්න ඕනි. 6 වෙනි මාතෘකාව තමයි
අඛණ්ඩතාවය රකින්න කියන මාතෘකාව. අඛණ්ඩතාවය රැකගන්න කියන මාතෘකාව ගැන අපි කතා කරොත් එහෙම ඒ කියන්නේ අපිට සමහර දවස් තියෙන්න පුළුවන් කිසිම උද්‍යෝගයක් නැති දවස්. ගොඩක් කම්මැලි දවස් තියෙන්න පුළුවන්. හැබැයි ඒ දවසක වුණත් අපි අපේ ඒ වැඩ කරගෙන යන්න ඕනි. ඒ නිසා අඛණ්ඩතාවය අපි රැකගෙන යන්න ඕනි. අපිට මොන හරි අපි ටාගට් එකකට නම් වැඩ කරගෙන යන්නේ. අපි මුල් දවස් අපි හිතමු අපිට මාස 2ක අපි මොකක් හරි ටාගට් එකකට වැඩ කරනවා. හැබැයි අපි මුල් දවස් ටික විතරක් මුල් මාසෙ විතරක් අපි වැඩ කරගෙන ගිහිල්ලා එතනින් එහාට ඒ තිබ්බ උද්‍යෝගය නැති වුණොත් එහෙම අපිට අර අඛණ්ඩතාවය රැකගෙන යන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අපේ ජීවිතේ ඇත්තටම ලස්සන කරගන්න නම් මේ වගේ පොඩි දෙයක් වෙන්න පුළුවන් මේක. හැබැයි මේ දේවලුත් හදාගත්තොත් ඇත්තටම ලොකු වෙනසක් අපේ ලයිෆ් එකට ඇති කරගන්න පුළුවන් වෙනවා. අවසාන වශයෙන් මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් ඔයාටම විතරයි. කවුරුත් ඇවිල්ලා ඔයාගේ හැම හීනයක්ම ඉටු කරලා දෙන්නේ නැහැ. අද කරන කුඩා උත්සාහය හෙට ලොකු ජයග්‍රහණයක් වෙන්න පුළුවන්. දුරක පිපෙන රුව දැසට හමු